Hey there, welcome to IELTS with Krish. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට පොඩි උත්තරයක් අරගෙන 2026 දී මොනවාද සිද්ධ වෙන වෙනස්කම්. ඉතින් 2026 දී අපි සිලබස් වෙනස් වෙයිද, ෆෝමැට්ස් වෙනස් වෙයිද මේ වගේ දේවල් ඇහුවා. ඉතින් ඒ අයට සහ ඔයාගේ පාර්ට්නර් කෙනෙක් වගේ යාළුවෙක් හෝ වගේ රිලේටිව් කෙනෙක් එහෙම නැත්නම් වගේ හස්බන්ඩ් වයිෆ් රටක ඉඳන් එක්සෑම් ලියන්න හිතන් ඉන්නවා නම් එයාටත් මම මේ දෙන ඉන්ෆර්මේෂන් එක වැදගත් වෙයි. ඉතින් අලුත්ම ඉන්ෆර්මේෂන් එක තමයි 2026 මාර්තු මාසයේ ඉඳන් ලෝකේ හැම රටකම ඉන්දියාව ඇරෙන්න IELTS එක්සෑම් එක ඔයාලට කරන්න වෙන්නේ කම්පියුටර් ඩෙලිවරි එක්සෑම් එකක් විදිහට. ඉන්දියාවේදී ඒක සිද්ධ වෙන්නේ ජූනි මාසේ හෝ ජූලි මාසේ කියන එක තමයි අපිට දැනගන්න හම් වෙලා තියෙන්නේ. ඉතින් මාර්තු මාසේ වෙනකොට අනිත් හැම රටකම පේපර් බේස් සම්පූර්ණයෙන්ම අයින් වෙලා IELTS කම්පියුටර් ඩෙලිවරි එක්සෑම් එකක් විදිහට perform වෙන්න යනවා. ඉතින් මේක ඔයගලන්ට වැදගත් කාරණාවක් වෙයි කියලා මම හිතනවා. ඊළඟට ඔයගලන්ට වැදගත් අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි සිලබස් එක වෙනස් වෙනවද? ඔව් සිලබස් එක වෙනස් වෙනවා. කවදාද? ගොඩක් කලවට මේ අවුරුද්ද මැද වගේ ඉඳන් සිලබස් එක වෙනස් වෙනවා. ෆෝමැට් එක ඔයාලට හම්බෙන ෆැසිලිටිස් වල යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන අපිට හරියටම ඔෆිෂියලි දැනුම් දුන්නාම අපි ඔයගලන්ට ඒක ඉන්ෆෝම් කරන්න. ඉතින් ඒ වෙනස් වීමට අවශ්‍ය සමහර දේවල් මම හිතන්නේ මේ වෙනකොට සමහර මොඩියුල්ස් වල චුට්ට වෙනවා. ඒක මොන වගේ questions වලද දැනට වෙනස් වෙලා තියෙන්නේ, එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ තියෙන questions මොනවාද, මොන මොඩියුල්ස් වලද කියන එකත් අපි ඔයගලන්ට ඉන්ෆෝම් කරන ඉස්සරහා වීඩියෝස් වලදී. ඉතින් දිගටම ඉන්න අප්ඩේට්ස් ලැබිච්ච ගමන් ඔයගලන්ට දැනුම් දෙන්නම්. Good luck.